ඉතින් සවදවසක් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන Diary of Wimpy Kid සීරීස් එකෙන් මම ඉගෙන ගත්ත දේවල් ගැන. Diary of Wimpy Kid කියලා කියන්නේ ජෙෆ් කිනි කියන ඇමරිකන් නෝත රචනා කරපු පොත් සීරීස් එකක්. ඒතර මේක ලෝකය තුල කො ජනප්‍රියතාවයක් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඒකට ෆිල්ම් සීරීස් එකකුත් හැදුනා. ඉතින් දවසක් මට 아무තු ආසාවක් ආවා මේ පොත් සීරීස් එක කියවන්න. ෆිල්ම් සීරීස් එක පැත්තකින් තියලා මේ පොත් සීරීස් එක කියවන්න පටන් ගන්න. එතකොට පළවෙනි එක, දෙවෙනි එක සහ තුන්වෙනි එක මේකට මම කියවලා ඉවර කරලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලාම කරපු දේ තමයි මේක කියවගෙන යනකම්. එතකොට මේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ. එතකොට ඉංග්‍රීසි වලින් කියවගෙන යද්දී අපි නොදන්න වචන ලොකු ගාණක් තියෙන්න පුළුවන්. මේ නොදන්න වචන ඩික්ෂනරි යූස් කරලා ඒවයි සිංහල තේරුම් හොයාගෙන ඒ ටික මම වෙනම පොතක් හදාගෙන ලිව්වා. ඉතින් මෙන්න මේ තියෙන්නේ අන්න විදිහට මම හදාගත්ත පොඩි කොලට එකතු කරලා හදාගත්ත පොත. ඉතින් මේ පොත ගත්තට පස්සේ ඔයාලට පේනවා මේක පෙළගෙන යනකොට ගොඩාක් වචන එකතු කරලා තියෙනවා. මේ වචන හදාවලා සිංහල තේරුම් ලියලා තියෙනවා. ඉතින් එතනින් විතරක්ම නතර වුණේ නැහැ. ඊට පස්සේ නෑ ආයි මුලේ ඉඳන් මේ වචන ටික පොඩ මගේ ඔලුවට දාගන්න. ඒ කියන්නේ මේව කටපාඩම් කරලා පොඩි කාල ඩික්ටේෂන් පාඩම් කරපු ටයිප් එකකින් නෙමෙයි. සාමාන්‍යයෙන් වචනේ සවුන්ඩ් එකයි ඒක මීනින්ග් එක මොකක්ද කියලායි මම තියාගන්න මම try කරා. ඉතින් මේවා ස්ටෙප් බයි ස්ටෙප් කරගෙන ගියාට පස්සේ සාමාන්‍යයෙන් මේ පොත් තුනක් කියවලා ඉවර වෙනකොට මම කලින් මේ පොත් ටික කියවන්න කලින් දැනන් හිටිය ඉංග්‍රීසි වචන වලට ලොකු වචන ප්‍රමාණයක් මට පුළුවන් වුණා අලුතෙන් දරගන්න. ඒක මට ඇත්තටම දැනුණා මගේ ඉංග්‍රීසි නොලෙජ් එක තව ටිකක් ලෙවල් අප් වෙලා තියෙනවා කියලා. මෙහෙමයි අපිට භාෂාවක් පුළුවන් වෙන්නේ භාෂාව තේරුම් ගන්න පුළුවන් වෙන එකෙන් විතරක් නෙමෙයි. භාෂාව අපිට කතා කරන්න පුළුවන් වෙන්න ඕනි. ඒ භාෂාව අපිට ලියන්න සහ ඒ භාෂාව කියවන්න පුළුවන් වෙන්න ඕනි. ඉතින් මේ හතරම පුළුවන් නම් තමයි අපිට භාෂාවක් පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ භාෂාවේ දැනුම ගත්තට පස්සේ හිතන්න ඔයාට ඉංග්‍රීසි වලින් වෙන කාත් එක්ක හරිය කතා කරන්න ඕනි. ඔයාට සැකයක් දැන් ඉන්නේ ලොකුවටම මම දන්න වචන ටික මදි. එයා මොකක් කරන්න දන්න දෙයක් කිව්වොත් මම කොහොමද උත්තර දෙන්නේ තේරුම් ගන්න. ඉතින් ඔයාට ඉංග්‍රීසි කතා කරන්න බය හිතෙන්නේ සමහර වෙලාවට ඔයා දන්න වචන ප්‍රමාණය අඩු වීමත් එක්ක. පොත් කියවන්නත් කැමති නම් පොඩි ඉංග්‍රීසි නවල් එකක් තෝරගෙන මේ වැඩේ කරන්න පටන් ගන්න. මොකද ඒක ගොඩක් සාර්ථක වැඩක්. ස්පෙෂලි Diary of Wimpy Kid සීරීස් එකේ තියෙන අපේ එදිනෙදා භාවිතා කරන සාමාන්‍ය අපිට ඕනි කරන වචන. ඉතින් ඒ නිසා ඒ සීරීස් එක මම ඔයාලට රෙකමන්ඩ් කරනවා. ඒ වගේම තවත් ඔයාලට ගන්න පුළුවන් famous 5 ඊට පස්සේ Init Byte වලින් තව ගොඩක් පොත් තියෙනවා. Charlie and the Chocolate Factory මේ වගේ පොත් ගානක්ම ඔයාලට ගන්න තියෙනවා. ඉතින් Diary of Wimpy Kid වලින් මම ඉස්සල්ලාම ඉගෙන ගත්ත දේ තමයි මම නොදන්න වචන සෑහෙන්න ගානක්. ඊට පස්සේ මේ පොත් සීරීස් එක ඇතුලෙන් අපිට දැනගන්න වචන ප්‍රමාණය විතරක් නෙමෙයි මම ඉගෙන ගත්තේ. සාමාන්‍යයෙන් පේපර් එකේම ඩයලොග් එකක් ලියනකොට අපිට ඕනි කරන වචන තියෙනවානේ. of course ඊට පස්සේ oh wow මේ වගේ වචන වලට අමතරව අපි නොදන්න වචන ගානක්ම මට එකතු කරගන්න පුළුවන් වුණා. ඉතින් ඒ වචනත් මම මේ පොත ඇතුළට දාගත්තා. ඊට අමතරව idioms කියලා කියන්නේ සාමාන්‍ය ව්‍යංගාර්ථයක් තියෙන දේවල්. ඔක්කොලට අපි ඉංග්‍රීසියෙන් කතා කරනකොට මේ වගේ දේවල් අපිට ඕනි වෙනවා. ඊට පස්සේ රචනා ලියනකොට, ඊමස්සේ පැරග්‍රාෆ් ලියනකොට මේ දේවල් අපිට ඕනි වෙනවා. ඉතින් මේ දේවල් අවශ්‍ය වෙන දේවල් අපි එකතු කරගන්න ඕනේ. ගොඩක් වෙලාවට ගොඩක් අය මේ ඉංග්‍රීසි වලින් idioms දන්නේ නැහැ. සාමාන්‍යයෙන් මම එක්සැම්පල් එකක් කිව්වොත් කලාතුරකින් වෙන දෙයකට ගස් බෑ වගේ උපමාවක් තියෙනවා. ඒ වගේ මෙතන කලාතුරකින් ඉංග්‍රීසි වල once in a blue moon කියලා. මේ වගේ idioms ගානක් මට මේ පළවෙනි පොත් තුනෙන්ම හොයා ගන්න පුළුවන් වුණා. මම ගොඩාක් වාක්‍ය රටා හොයාගත්තා. ඒතකොට අපි දන්න එක වාක්‍ය රටාවක් තියෙනවා නම් ඒ වාක්‍ය රටාවටම දිගට තිබ්බට පස්සේ ගොඩක් ඒකාකාරී. ඒක කිසිම රසවත් භාවයක්, ඒක කිසිම ලස්සනක් නැහැ. ඉතින් අන්නේ හේතුව නිසා රචනා ලියනකොට ඔයාගේ ලකුණු අඩු වෙනවා. යාට ඉංග්‍රීසි බෑ කියලා හිතෙනවා. ඉතින් මේ නවල් සීරීස් එක ඇතුලේ තියෙන එක විදිහේ වාක්‍ය රටා බොහොම සරලව සිම්පල්ව තියෙන්නේ. ඉතින් සිම්පල් වෙන නිසා මට තේරුම් අරගෙන ඊට අදාළව අපිට ඉස්සරහට මේ රචනා ශෛල අපිට උපයෝග කරගන්න පුළුවන්. ස්පෙෂලි ඔයා මොකක් හරි ජර්නල් එකක් ලියද්දී ඊට පස්සේ ඔයාගේ ඩයරි එක ලියනවා නම් ඒවා ඒකට ඩයරි එකට ලියන්න වචන වාට යූස් කරගන්න පුළුවන්. මොකද මේකත් එක්තරා ආකාරයක ඩයරියක් නමුත් ජර්නල් එක. ඊපස්සේ මට තව දෙයක් ඉගෙන ගන්න පුළුවන් වුණේ ඒක තමයි හැබිට් එක. හැබිට් එකක් විදියට අපිට හිතන දේවල් අපි පොවක් හරි පොතක ලියා ගන්න පුළුවන් නම් පස්සේ කාලෙක අපි මේ දේවල් කියවනකොට හිතන්නකො මම අනාගතේ කරන දේවල් දැන් කාලේ පොතක ලියලා තියෙනවා. අනාගතයට ගිහිල්ලා පස්සේ තව අවුරුදු 10ක් විතර යනකොට මේ දේවල් අපි දකිනකොට මම මේවා මෙහෙම හිතලම තියෙනවා. මේ විදිහම ලියලා තියෙනවා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. ලිවීම තුළින් අපි අනාගතයේ අපි කරන්න තියෙන දේවල් අපි අරමුණ අපි ඉලක්ක මේ ලිවීම තුළින් අපිව එන්කරේජ් වෙනවා. නැවත නැවත කියවද්දි මම මේ වගේ දෙයක් කරන්න ඕනි කියන දේ අපේ හිත ඇතුළට එනවා. ඉතින් ඒක හොඳ හැබිට් එකක් විදිහට මේ Diary of Wimpy Kid සීරීස් එකෙන් මට ඉගෙන ගන්න පුළුවන්. අමතරව මට ඉගෙන ගන්න පුළුවන් වෙන තව ගොඩක් වැදගත් දෙයක් තමයි අපිට හැම පාරම අපිට බැරි වෙන්නේ නැහැ කියන. දැන් මේ Wimpy Kid සීරීස් එකේ ගොඩාක්ම තියෙන්නේ මේ ග්‍රෙග්ට වෙන අකරතැබ්බ. හැබැයි මේ තුන්වෙනි පොතේ තියෙනවා එක තැනකට මේක අවසාන හරිය වෙද්දි ඒතකොට මුලින් ග්‍රෙග්ගේ තාත්තයාට ඒ තරම් කැමති නැහැ. එච්චර මෙව එකක් නැහැ. නමුත් පස්සේ අන්තිමට මෙයාගේ තාත්තා මෙයාට ආතරේ කරන්න පටන් ගන්නවා. මේ වගේ පොඩි පොයින්ට් අපේ ජීවිතේ එක දේවල් එක විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් අපිටම එකපාර ෆේස් කරන්න දෙන්නේ නැතුව මේ වගේ නවල් එකකින් මොකක් හරි පොඩි ෂෝට් ස්ටෝරි එකකින් කියලා තේරුම් ගත්තට පස්සේ අපි ඉස්සරහට යනකොට ඒ වගේ දේවල්ට මුහුණ දෙද්දී අර නොදැනුවත් මේ දැනුවත් මුහුණ දෙන්නේ. ඒ නිසා අපිට ආමුතුවෙන් කම්පාවටපත් වෙන්නේ. එහෙම ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඉතින් ඒකේ වැදගත් පොයින්ට් එකක් විදිහට මම ඉගෙන ගත්තා. ඉතින් මෙතනදී මම Diary of Wimpy Kid සීරීස් එක විතරක් ફોකස් කරාට
ඊට අමතරව තව ඕනි තරම් නවල් ඊට පස්සේ ඕනි තරම් පොත් සීරීස් ලෝකයේ ඇතුළේ තියෙනවා. ඉතින් මේ හැම සීරීස් එකක් ඇතුළේම අපිට ලබා ගන්න පුළුවන් යම් කිසි දෙයක් තියෙනවා. ඒකේ කතාවෙන් අපි ලබා ගන්න රසයට අමතරව. ඉතින් මේකේදී මම ඉගෙන ගත්ත දේවල් අලුත් වචන, ඉඩියම්ස්, අපිට භාෂාවේ හැකියාවන්, ඊට පස්සේ අපි මුණ දෙන දේවල් ගැන. ඉතින් මේට අමතරව තව සෑහෙන දේවල් කෙනෙක් පෞද්ගලිකව මේක කියවලා බලගෙන යනකොට තේරුම් ගන්න පුළුවන් සහ ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයා වෙන්සන් එක මේකට අරගන්න තමයි මම මේ වීඩියෝ එක කරේ. ඉතින් මම හිතන්නේ ඔයාලට මේකෙන් වැදගත් දෙයක් ගන්න පුළුවන් වෙයි. ඔයා කියවන දේ ගොඩක් තේරුමක් තියෙන දෙයක් වෙන්න ඕනි. කිසිම දෙයක් තේරුමක් නැතුව ඔහේ කියවීමේ එකක් නෙමෙයි. අර්ධවදයේ කියවීමෙන් තමයි මිනිස්සෙක් සම්පූර්ණ වෙන්නේ. ඉතින් අදට වීඩියෝ ඉවර කරනවා. ෆිල්ම් එක බලනකොට පොතක් කියවන එකෙන් ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. අදට ගිහිල්ලා එන්න.